මේක මේ විදිහට ගියොත් අපිට කිසි විදිහකට ගොඩ එන්න බෑ. අර අංක වලින්ම පමණක් විග්‍රහ කරන්නට උත්සාහ කරන මේ ආර්ථික ප්‍රතිපත්තිය අපි හැමදාම විවේචනය කරේ හේතුවක් ඇතුව. අපි IMF සමග මෙම ඇති කරගත් ගනුදෙනුව පිළිබඳ සාධනීය විවේචනයක් කරේ මේ නිසා. අද ණය හිමියන් සතුටු කරන්නට පමණක් කටයුතු කරනවා මේ රටේ මිනිස්සු වේගයෙන් දුප්පත් වෙමින් පවතිනවා. ඔහුගේ ජීවන මට්ටම බලා ඉඳදී පහත වැටෙමින් පවතිනවා. දැන් එක පැත්තකින් විදුලි බිල. සාමාන්‍ය රජයේ සේවකයෙක් මට දැන් ඊයේ කිව්වා ඔහුගේ වැටුප 78000යි විදුලි බිල 28500යි. දැන් මේක සරල උදාහරණයක්. මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? අද හැමදාම කඩේට ගියහම අපි මිලදී ගන්නා බඩු දෛනිකව මිල වැඩි වෙලා. මොකද ඒකට පාලනය කිරීම සඳහා කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් අපි මේ රටේ සුභසිද්ධිය සමෘද්ධිය ප්‍රාර්ථනා කරන දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ රටේ තාරුණ්‍යයට මේ මව්බිමේ Tamanට ඒ හිමි අයිතිය වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක් හැටියට මහත්සේ සංවේගයට පත් වෙලා ඉන්නේ. මතු කරන ප්‍රශ්න අපි කරන යෝජනා මේ ආණ්ඩුව දකින්නෙම හුදු දේශපාලන සටන් පාට ප්‍රලාප ලෙස. මොකද ඔවුන්ගේ භාවිතය එහෙමයි. නමුත් අපි මේ කියන්නේ විද්‍යාත්මක කාරණයක්. සරල විද්‍යාත්මක කාරණයක්. ලංකාවේ ශුද්ධ ඩොලර් ආදායම අපේ ආනයන සහ අපනයන වලින් ලැබෙන ඩොලර් සහ වියදම් කරන්න තියෙන ඩොලර් අතර අගය මෙසේ ඍණ මට්ටමට පත් වෙන තත්වයක් තුල ආර්ථිකය කඩාවැටීම වළක්වන්න